මෙපර කොච්චර ප්‍රතිශතයකින් විතර ජයග්‍රහණය ලබන්න පුළුවන් කියලා හිතනවද? අපි හිතනවා ජනාධිපතිවරණයට වඩා ලොකු ජයග්‍රහණයක් අපිට මහ මැතිවරණයේදී ලැබුණා. පළාත් පාලන මැතිවරණයේදී ඒ හා සමාන හෝ ඊට වඩා සාර්ථක ජයග්‍රහණයක් අපි ලබා ගනි. මොකද දැන් අපේ ආණ්ඩුව එක මාස 6ක් 7ක් ජනතාව ඒක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒකත් එක්ක නිසා අපි හිතනවා විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබා ගනි කියලා මේ පාර. දැන් අද දවසේදී ඔබතුමියලා බලාපොරොත්තු වෙන ජයග්‍රහණයත් එක්ක සියලුම බලයන් ලැබිලා තියෙන ප්‍රාදේශීය සභා, එතකොට පාර්ලිමේන්තුව, රටේ ජනාධිපති ඉන්නවා. මොකක්ද ජනතාවට දෙන බලාපොරොත්තුව? අපේ ගමන ඉදිරියටම යනවා. දැන් අපි පළවෙනි මාස 6-7 තුල අපේ ස්ථාවරත්වය, අපේ පදනම හරියට එලා ගත්තා. දැන් ඉතින් ප්‍රතිඵල වඩා ශීඝ්‍රයෙන් ගමට ගලා යන ඒ ව්‍යුහයත් අපිට හදා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපේ ගමන සාර්ථකව යන්න පුළුවන් වෙනවා. ජනතාවට අපේ ආණ්ඩුවේ ප්‍රතිඵල වැඩියෙන් දැනෙන්න පටන් ගනී. පළාත් සභා මැතිවරණය පිළිබඳවත් මේ වසරේදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද ජනතාවට කොහොමද? ඒක අපි පුළුවන් තරම් ඉක්මනට තියන්න අවශ්‍යයි. හැබැයි මම හිතන්නේ මාස 3ක් ඇතුළත මැතිවරණ 3ක් තියලා ජනතාවත් හෙම්බත් වෙලා ඉන්නේ. අපිට ඒකේ මුදල් පිළිබඳවත් ඒක අපි මුදල් වෙන් කර ගන්න ඕනේ. නමුත් පුළුවන් ඉක්මනින් අපි මේ මැතිවරණයත් පළාත් සභා මැතිවරණය අවුරුදු ගණනාවක තිබෙන්නේ නැති මේ මැතිවරණයත් තියන්න ඕනේ ඉස්සරහට.